ඉතින් ඔන්න අදත් හුඟ කාලෙකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම මේ බිස්නස් එකක් හැටියට තමයි මේක කළේ. ඉතින් ඒක තමයි මම අද වීඩියෝ එකත් එක්ක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් මම කරලා තියෙනවා මෙතන මුට්ටි කේක් තියෙනවා, ස්පන්චි තියෙනවා. ඊට පස්සේ මේ ග්‍රෑම් 250යි කේක් එක, බටර් කේක් එක තියෙනවා. අ ඉතින් හරිම රසයි. හරිම ගුණයි. ගෙදර හදන දේ කොහොමත් ගුණයිනේ. ඉතින් මේ විදිහට තමයි මම අද රෙසිපිය හදාගන්නේ. ඉතින් මේක මම ග්‍රෑම් 250 අඟල් 5 රවුන්ඩ් තැටියකින් තමයි මම මේක දාලා හදාගත්තේ. ඉතින් මේ අයිසින් කරලත් තියෙනවා ස්පන්ජ් කේක් එකට. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ තියෙන බටර් මම කිව්වේ කිලෝ 2ක කේක් එකක් තමයි හදන්නේ. ඉතින් මම බටර් ග්‍රෑම් 500ක් තමයි මේකට මම ගත්තේ. ඉතින් මම මේක හොඳින් බීට් කරගන්නවා මේ බටර් ටික ඉස්සෙල්ලාම. ඊට පස්සේ ග්‍රෑම් 500ක සීනිත් ග්‍රෑම් 500ක සීනිත් දාලා චුට්ට දාලා තමයි එක බීට් කරගත්තේ. මේ තියෙන බිත්තර මම බිත්තර 8ක් එකතු කරගන්නවා මේ කිලෝ 2කේ කේක් එකට. ඉතින් හොඳට මික්ස් කරගන්න, හොඳට බීට් කරගන්න. හොඳින් ඉස්සෙල්ලාම බටර් ටික බීට් කරගත්තට පස්සේ සීනිත් දාලා හොඳට බීට් කරගන්න. මොකද කේක් එක ගහන තරමට තමයි කේක් එකේ ලස්සනට එන්නේ. ඉතින් මේ තියෙන වැනිලා. ඉතින් මම වැනිලා බිඳුවකුත් මේකට එකතු කරගෙන නැවතත් බීට් කරගන්නවා. ඊට පස්සේ මේ තියෙන පාන් පිටි. මේ පාන් පිටියකට බේකින් පවුඩරුත් මම එකතු කරගෙන තමයි මික්ස් කරගත්තේ. ඊට පස්සේ මම ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කරගන්නවා. පාන් පිටිත් මම 500ක් තමයි ගත්තේ කිලෝ 2කේ කේක් එකට. සීනි 500යි, පාන් පිටි 500යි, බටර් 500යි. මේ වගේ ද්‍රව්‍ය තමයි මම ගත්තේ. ඔයාලා බලලා එක ගානට හදාගන්න. මේ තියෙන්නේ මම කියපු අඟල් 5 තැටිය, රවුන්ඩ් තැටිය. ඉතින් මේකේ මම ග්‍රෑම් 250ක කේක් එකක් තමයි කිරලා තමයි මම කිලෝ 2 250 සෙට් කරගන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ හොඳට බටර් ටිකක් ගාලා මේ වගේ තෙල් කඩදාසි ටික ගන්නට සෙට් කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මම ග්‍රෑම් 250. ඉතින් මේ 250ට තමයි කිරලා තියෙන්නේ. මම 180ක උෂ්ණත්වයෙන් විනාඩි 45ක් වගේ කාලයකින් තමයි මම බේක් කරගන්නේ. ඉතින් මේ තියෙන කප් කේක් එකට, ස්පන්ජ් කේක් එකට තමයි මම මේ හදාගත්තේ. ඉතින් අපි හදාගත්තු බැටර් එක මෙන්න මේකටත් මම දාගන්නවා. ඉතින් මේ තියෙන්නේ බැටර් එක. ඉතින් මම ඒක හිතුවා මේ වගේ පයිපින් බෑග් එකකට දාලා මේ විදිහට සකස් කරගන්න. මොකද නැත්තම් මේ කප් එකේ හැමතැනම ගෑවෙනවා. ආයි පිළිවෙලකට ලස්සනකට එන්නේ නැහැ. ඉතින් මම මේ වගේ බැටර් එක පයිපින් බෑග් එකට දාලා මෙන්න මේ විදිහට රවුමකට ආකාරයෙන් මෙන්න මේ විදිහට දැම්මා. මේක පිළිවෙලයි, ලස්සනයි. ලස්සනට කේක් එක එනවත් එක්ක. ඉතින් මේ විදිහට තමයි මම හදාගත්තේ. ඔයාලා try කරලා බලන්න මේ වගේ දෙයක් ගෙදර හදලා බිස්නස් එකට විකුණ ගන්න. ඉතින් හරිම හොඳයි. සහ අපි හදන දේ හරිම ගුණයි. ඉතින් මේකත් මම 170ක උෂ්ණත්වයෙන් විනාඩි 45ක් බේක් කරගත් එක තමයි කළේ. මේ තියෙන්නේ මම හදපු ස්පන්ජ් සහ අයිසිං දාපු කේක් එකත් සහ මේ ග්‍රෑම් 250න් හදපු කේක් එක. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. ඉතින් මමත් මේ විදිහට try කරලා තමයි මේ කේක් එක හදාගත්තේ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් ආයෙ මම අරගෙන එන්නම්. ඔයා මගේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් subscribe button එකත් click කරගෙනම යන්න.